ආයුබෝවන් යාළුවනේ. අද අපි කතා කරන්න යන්නේ ගොඩක් දෙනෙක් විශ්වාස කරන නිවසට සෞභාග්‍ය, මුදල් වාසනාව සහ සතුට ගෙන එන වැදගත්ම කාරණාවක් ගැනයි. හින්දු ආගමික විශ්වාස අනුව ලක්ෂ්මී දේවිය කියන්නේ ධනය, සෞභාග්‍ය, වාසනාව සහ සුබ ශක්තිය නියෝජනය කරන දේවතාවියක්. ඒ වගේම ලක්ෂ්මී දේවිය වැඩිපුරම ප්‍රිය කරන්නේ පිරිසිදුකම, සාමකාමී, ආදරය පිරුණු නිවෙස්වලට කියලා විශ්වාස කරනවා. ඉතින් අද වීඩියෝවෙන් අපි බලමු ලක්ෂ්මී දේවියගේ ආශිර්වාදය ලැබෙන්න නිවස තියාගත යුතු ආකාරය සහ බොහෝ දෙනෙක් නොදන්නා වැදගත් රහස් කිහිපයක්. අංක 1 තමයි නිවස පිරිසිදුව තබා ගැනීමේ වැදගත්කම. ලක්ෂ්මී දේවිය සම්බන්ධයෙන් හැම ආගමිකවත් කතාවකටම වගේ කියවෙන්නේ අපිරිසිදු තැන්වල සුබ ශක්තිය රැඳෙන්නේ නැහැ කියන එකයි. ඒ නිසා නිවස හැමදාම පිරිසිදුව තබා ගැනීම ඉතාම වැදගත්. විශේෂයෙන්ම ප්‍රධාන දොර, සාලය, කුස්සිය, පූජා කාමරය මේ තැන් නිතර පිරිසිදු කරලා තියාගන්න. ගොඩක් වෙලාවට අපි පරණ බිඳුණු දේවල්, භාවිතා නොකරන භාණ්ඩ, කැඩුණු වීදුරු, පරණ සපත්තු වගේ දේවල් ගොඩ ගහගෙන ඉන්නවා. ඒවා නිවසේ නරක ශක්තිය වැඩි කරනවා කියලා බොහෝ දෙනෙක් විශ්වාස කරනවා. ඒ නිසා අවශ්‍ය නැති දේවල් ඉවත් කරලා නිවසට හොඳ වාතාශ්‍රය සහ ආලෝකය ලැබෙන විදියට තියාගන්න. ප්‍රධාන දොරේ වැදගත්කම. හින්දු සම්ප්‍රදායට අනුව ලක්ෂ්මී දේවිය නිවසට ඇතුල් වෙන්නේ ප්‍රධාන දොරෙන් කියලා විශ්වාස කරනවා. ඒ නිසා ප්‍රධාන දොර කියන්නේ නිවස ඊටාම වැදගත් තැනක්. ඔයාට පුළුවන් දොර අසල පහනක් දල්වන්න, මල් වලින් සැරසීමක් කරන්න, සුවඳ දුම් දල්වන්න. විශේෂයෙන්ම සවසට දොර අසල ආලෝකයක් තබන එක සුබයි කියලා කියනවා. තව දෙයක්, දොර අසල කුණු, කැඩුණු භාණ්ඩ හෝ අපිරිසිදු දේවල් තියන්න එපා. එය සෞභාග්‍ය අවහිර කරනවා කියලා බොහෝ දෙනෙක් විශ්වාස කරනවා. ඊළඟට තියෙන්නේ කුස්සිය සහ සෞභාග්‍ය. කුස්සිය කියන්නේ නිවසේ බඩගිනින නැති කරන සහ සෞභාග්‍ය නියෝජනය කරන තැනක්. ඒ නිසා කුස්සිය පිරිසිදුව සහ පිළිවෙලට තියා ගැනීම ඉතාම වැදගත්. ඔබ මේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න. රැට අපිරිසිදු පිඟන් තියන්න එපා. ආහාර අපත යවන්න එපා. සහල් සහ ලුණු, සීනි වගේ අත්‍යවශ්‍ය දේවල් සම්පූර්ණයෙන් හිස් වෙන්න දෙන්න එපා. පරණ අය කියනවා ආහාරයට ගරු කරන නිවසකට වාසනාව ලැබෙනවා කියලා. ඒ වගේම කුස්සිය, සුවඳ සහ පිරිසිදුකම නිවසේ සුබ ශක්තිය වැඩි කරනවා කියලාත් විශ්වාස කරනවා. පහන සහ ආලෝකයේ බලය තමයි අඳුරු, නිශ්ශබ්ද සහ අපිරිසිදු පරිසරවලට වඩා ආලෝකමත් සහ සුවඳ පිරුණු පරිසරවලට සුබ ශක්තිය වැඩිපුරම පැමිණෙනවා කියලා හින්දු සම්ප්‍රදායේ කියනවා. ඒ නිසා උදේ හෝ සවස පහනක් දල්වන්න, සුවඳ දුම් භාවිතා කරන්න, නිවසේ ජනෙල් විවෘත කරලා නැවුම් වාතය ඇතුල් වෙන්න දෙන්න. මේ දේවල් නිවසේ සංසුන් බව වැඩි කරනවා. සාමය සහ ආදරය පිරුණු පරිසරයක්. ගොඩක් දෙනෙක් විශ්වාස කරන දෙයක් තමයි නිතර රණ්ඩු, කෝපය, අසභ්‍ය වචන සහ අසමගිය තියෙන නිවසකට සුබ ශක්තිය අඩු වෙනවා කියන එක. ඒ නිසා එකිනෙකාට ගරු කරන්න, ආදරයෙන් කතා කරන්න, වැඩිපුර කෝප නොවී ඉන්න, ස්තුතිවන්තව ජීවත් වෙන්න. මෙවැනි හොඳ සිතුවිලි නිවසේ වාතාවරණය සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා. සිකුරාදා දවසේ විශේෂ වැදගත්කම තමයි හින්දු විශ්වාස අනුව සිකුරාදා කියන්නේ ලක්ෂ්මී දේවිය වෙනුවෙන් වෙන්වන සුබ දවසක්. ඒ දවසට සුදු මල් හෝ රෝස මල් පූජා කරන්න, පහනක් දල්වන්න, ලක්ෂ්මී ස්තෝත්‍රයක් කියන්න, පවුලේ අය එක්ක සාමයෙන් කාලය ගත කරන්න. මේ දේවල් නිවසට සුබ ශක්තිය ගෙනෙනවා කියලා බොහෝ දෙනෙක් විශ්වාස කරනවා. ඉතින් නොකළ යුතු දේවල් අපි බලමු. ලක්ෂ්මී දේවියගේ ආකර්ෂණය අඩු වෙනවා කියලා විශ්වාස කරන දේවල්. නිවස අපිරිසිදුව තියා ගැනීම, රැයට කුණු ගොඩ ගහලා තැබීම, බිඳුණු පිළිම හෝ කැඩුණු දේවල් තියා ගැනීම, නිතර රණ්ඩු කිරීම, ආහාර අපතේ යැවීම, අඳුර සහ වාතාශ්‍රය නැති පරිසරයක් තියා ගැනීම වගේ දේවල් පුළුවන් තරම් වළක්වා ගන්න. ඉතින් යාළුවනේ, ලක්ෂ්මී දේවියගේ ආශිර්වාදය කියන්නේ පිරිසිදුකම, සාමය, ආදරය සහ යහපත් සිතුවිලි එක්ක බැඳුණු දෙයක් කියලා තමයි බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ. ඔයත් මේ දේවල් ඔබගේ නිවසේ අනුගමනය කරලා බලන්න. වීඩියෝ එක ඔයාට වැදගත් වුණා නම් ලයික් කරන්න, ෂෙයා කරන්න සහ මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඔයාගේ නිවසට සෑම විටම සතුට, සාමය සහ සෞභාග්‍ය පිරී ඉතිරේවා.